මංගල අයියා. එයාවත් සර්ප්‍රයිස් වෙන්න ඕනේනේ. ඔව් ඉතින්. එයානේ මෙතන මේන් කැරක්ටර් එක. එයා දැනගන්න බෑ. අයියෝ කෙල්ලෙක් කොල්ලෙක්ව සර්ප්‍රයිස් කරලා එයාට ප්‍රපෝස් කරනවා. මම නම් අහලත් නැත් දැකලත් නෑ. මේවා නම් ෆස්ට් ටයිම් වුණාට මොකද දුලු? හර්ෂි හරිය ආසයිනේ මේ වැඩේට. හරි තාරු. මම එහෙමනම් මේ වැඩි බාර ගන්නම්කෝ. ඒක නෙමේ. එදා ඇයි අර ඔයාගේ හර්ෂිගේ හොරෙන්ගා ෆොටෝස් මංගලට යවන්න කීවේ? නෑ දුලා. මම හිතුවේ එහෙම කරලා මංගලව ගෙන්න ගන්න. එතකොට එන්නේ සැකයක් එක්ක හින්දා මම හිතුවේ මංගල තවත් සර්ප්‍රයිස් වෙයි කියලා. ඒත් එහෙම කරන්න හොඳ නෑ දුලා. මොනවා වුණත් ඒ දෙන්නට ඒ දෙන්නගේ හිතවල සැකයක් කියන නාමයක් නෑ. ඒක මගේ අතින් වෙච්ච ලොකු වැරැද්දක් දුලා. මංගල ඒක දැක්කනම් මට ඒකට සමාව ගන්නම වෙනවා දුලා. ඒක ඇත්ත තාරු. ඒ දෙන්න තරම් ඒ දෙන්නා විශ්වාස කරන ඒ දෙන්නගේ තරම් නිදහසක් තිබුණ ආදරයක් මම දැකලම නෑ. එදා මංගලට ෆොටෝ එවලා තිබුණේ දුලා. ඒ තාරුගේ කීමට. ඒකත් වරදකාරී හිතකින් නෙමෙයි. මංගලව මෙතනට එක්කගෙන එන්න තාරුගේ හිතට ආපු අදහසක් විදියට. තාරුයි තුලයි දැන් ඒක අමතක කළත් මංගලගේ හිතේ මේ වෙද්දී හර්ෂිගෙන ඇති වෙලා තියෙන දෙගිඩියාවකින් පිරිච්ච හැඟීම් වලට මංගලගේ වෙන කලකිරීමක් වගේ දැනෙන මේ ජීවිතේට හේතුවක් වෙන්න ඒ කරපු දේ තදින්ම බලපල තියෙනවා. කොහොම වුණත් ඒ ෆොටෝස් යවපු නම්බර් එකෙන්ම මංගලට කෝල් එකක් දීලා පැරඩයිස් හොටෙල් එකට එක්කගෙන එමුය කියලා අන්තිම මොහොතේ දුලත් තාරුත් තීරණය කරන්නේ සැක නොහිතා මංගලව එතනට ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහක් ඒ දෙන්නගේම අදහස්වල තිබුණේ නැති හින්දා. හවස 6:30 වෙද්දි හර්ෂි කීව විදියටම හොටෙල් එකට ඇවිත් තිබුණා. තාරු හර්ෂිට සිද්ධ වෙන හැම දෙයක්ම පිළිවෙලට කියලා දුන්නා. කෙල්ලගේ මුණට හඳ පායලා වගේ ලොකු සතුටකින් බබලන්න වුණා. හෙලෝ කවුද මේ? මොන විකාරයක්ද මාත් එක්ක නටන්න හදන්නේ? හෙලෝ මංගල අයියේ. කලබල වෙන්න එපා. අනේ කූල් වෙන්න කොයිස්සරලා. කවුද මේ? මොකක්ද මේ මට ෆොටෝ දාලා ඩිලීට් කරන එකේ තේරුම? නෑ අයියේ. හරි මම කවුද කියලා ඔයාලට කියන්නම්. හැබැයි මට අද හවසව හම්බෙන්න ඕන. අද හවස කොහෙදද? ඒත් මොකටද මම ඔයව හම්බ වෙන්නේ? ඔයාට පුංචි දෙයක් පෙන්වන්න තියෙනවා. හවස 7 වෙද්දී පැරඩයිස් හොටෙල් එකේ පාටි රූම් වල 3 වෙනි එකට එන්න පුළුවන්ද? අයියේ පොඩ්ඩක් පාටි ටයිප් එකට ඇඳගෙන එන්න පුළුවන් නම් හොඳයි. එතන පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා. සැක නොහිතෙන්න ඇතුළට එන්න ඕන. මොකක්ද? මට ඕවගේ එන්න උවමනාවකුත් නෑ. මට දැනගන්න දෙයක්කුත් නෑ. ප්ලීස්. අයියේ ඉතින් කලබලයිනේ. හර්ෂිත් එතන ඉන්නවා. හර්ෂි මොනවද එහෙ කරන්නේ? මට කීවෙත් නෑනේ. ඒක තමයි. ඔයා එන්නකෝ. දුලා කෝල් එක කට් කළේ මංගල එයිදෝ නොඑයිදෝ කියන සැකෙන් උනත් නොආවොත් බලෙන් හරි ගෙන්න ගන්න වෙනවා කියලා තාරු hina වුනේ සෑල්ලුවේ. කොහොම වුණත් හවස හිතේ චකිතයක් එක්ක ලොකු බයකින් වගේ මංගල හොටෙල් එක ඇතුළට ගිහින් ඇමතුමාව අංකයට කෝල් එකක් ගත්තා. ඒත් ඒ අංකය වැඩ කළේ නෑ. මංගල කෝකටත් ආවෙකනේ බලනවා ගිහින්ම කියලා කියපු තැනට ගියත් ඒ පැත්තම ලොකු කළුවරකින් වැහිලා තිබුණා. මංගල හිමීටේ රූම් එක තියෙන පැත්තට යද්දිම අර නම්බරකින් කෝල් එකක් ආවා. මංගල දැන් ඔයා කිසිම දෙයකට කලබල වෙන්න එපා. දැන් ඉඳලා ඔයා කරන්න ඕන මම කියන දේ විතරයි. ඔයා ඔහොම කාමරයට ගිහිල්ලා ඒ මැද තියෙන පොඩි පුටුවක්. ඒ පුටුවේ වාඩි වෙන්න ඕනේ. කලබල කරන්න හරි ආපහු හැරෙන්න හරි ලෑස්ති වෙන්න එපා. මංගල වචනයක් කතා කරන්න කලින් ඒ කෝල් එක කට් වුණා. මංගලට කිසිම දෙයක් හිතා ගන්න බැරුව කළුවරේම වටපිට බලලා විනාඩි කීපයක් එතන හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා කල්පනා කරමින්. මැරුණත් දැන් කමක් නෑ වගේ හැඟීමකින් මංගල ඒ ඇමතුමින් කියපු විදිහට එතෙන්ට ගිහිල්ලා අර පුටෙන් ඉඳගත්තා. මංගල අයියේ
මචන් මම තාරු. මුලින්ම සමාවිල්ලනවා මොකක් හරි වරදක් සැකයක් හරි හිත්‍රදීමක් හරි වුණාන. අපි අද ඔයාට එන්න කිව්වේ ඇයි කියලා ඔයා තවමත් කල්පනා කරනවා නේද? හරි. බලන්නකෝ මෙයා වඳුරනවද කියලා. කාමරේ තිබුණ බෆල් එකකින් ඒ ප්ලේ වෙන්නේ රෙකෝඩින් එකක් බව මංගලට තේරුණා. මංගල අයියේ. ඒ හර්ෂගේ කටහඬ. මංගලට මේ මොකක්ද වෙන්නේ කියන අදහසක්වත් තිබුණේ නැහැ. හර්ෂි තාරු මංගලගේ පපුවේ ගැහෙන්න උනේ මේ දෙන්න එකතු වෙලා මොකක්ද මේ කරන්න කියන දේ ගැන විකාර රූප කළුවරේ එකින් එකම වෙන්න ගත්ත නිසා. අයියේ මම දන්නවා ඔයා මේ දවස් ටිකේම මගෙත් එක්ක පුංචි නෝක්කාඩුවකින් ඉන්නේ කියලා. ඒත් මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. මංගල තවමත් බලාපොරොත්තු වෙන්නේ හර්ෂගෙත් තාරුගෙත් ආදරය ගැන ඔහුට හර්ෂම කියන්න යනවා කියලා. මංගලගේ ඇස්වල කඳුළු පිරුණා. අයියේ ඔයා කවමදාකවත් මගෙන් නැහුවේ නැති වුණත් මට ඔයාව හම්බෙනකොට මම මගේ ජීවිතේ ආදරය කියන වචනේ පවා තහනම් කරපු වචනයක්. මම කියන්නේ නැහැ ඔයා දැකපු මුල් දවසේම මම ඔයාට ආදරය කළා කියලා. ඔයා මගෙත් එක්ක කතා කරපු වචනෙන් වචනේ මම ඔයාව මගේ හිතට හුරු කරගෙන. මම දන්නේත් නැතුව මට ඔයාගෙන් ලොකු ආදරයක් හුරු බවක් දැනෙන්න අරගෙන. මම මගේ ජීවිතේ අතහැරපු බැඳීම් හැඟීම්වකම මට එපා වෙලා කලකිරලා තිබුණ හැම දෙයකටම මම ආයේ ටික ටික ආස වෙන්න පටන් ගත්තා. ජීවිතේ ලොකු සැහැල්ලුවක් දැනුණා. මට ආයෙම ජීවිතේ තැනෙන්න ගත්තා. මම ආයෙම මගේ ජීවිතය ගැන කල්පනා කරනකොට මංගල අයියේ මට තේරුණා මගේ ජීවිතේ දැනෙන සැහැල්ලුව මට ගෙනත් දුන්නේ ඔයා කියලා. අයියේ මේක හරිම අමුතුයි තමයි. ඒත් මට මේ දේ වුණා. මට මගහැරලා තිබුණ ජීවිතේ සැහැල්ලුව සතුට මට ගෙනත් දුන්නේ ඔයා අයියේ. අඳුරු කාමරේ පුංචි එලියක් හෙමින් ආලෝකයේ තීව්‍ර වෙන්න අරගෙන හර්ෂගේ රෙකෝඩින් එක ප්ලේ වෙන අතර වාරයේම ඒ කාමරේ ආලෝකමත් වෙන්න අරගෙන මගේ රත්තරනේ මගේ ජීවිත කාලෙම මට ඔයා ගාව මේ සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. මට ඔයාගේ ආදරේ, ඔයාගේ සැලකිල්ල, ඔයාගේ අවධානය ඕනේ. ඔයාගේ අවවාද, ඔයාගේ ආරක්ෂාව, ඔයාගේ නීති මට ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ ගමනට උදව් වෙන්න. ඔයාගේ සතුටේදී hina වෙලා දුකේදී ඔයත් අනලා ඔයාව සනසන්න මට ඔයා ළඟ ඉන්න ඕනේ. මගේ ජීවිතේ තියෙනකම් මට ඔයාගේ තුරුලේ ආදරෙන් ඉන්න ඕනේ. මංගලට නම් තවමත් මේ වෙන්නේ මොකක්ද කියලා අදහසක් නැතුව බලාගත් අතම බලාගෙන ඉන්නවා. මුළු කාමරේම හරිම ලස්සනට පාටින් එළිය වෙලා තිබුණා. රෝස පිච්ච සේපාලිකා මල් එකතු වුණ සුවඳක් මුළු කාමරේ පුරාම එක පාරට මතුවුණා වගේ මංගලට දැනුණා. හිතට කවදාවත් නොදැනුණු සැහැල්ලුවක් සැනසීමක් එක්ක මංගල අමුතුම ලෝකයකට ඇදිලා යනවා වගේ ඔහුට දැනුණා. මයි රත්තරන් මහත්තයෝ මංගල එකපාරටම ගැස්සිලා පුටුවෙන් නැගිට්ටුණා. එනම් හර්ෂගේ ලයිව් කටහඬ බව මංගල හඳුනාගත්තේ හීනෙන් වගේ. මංගල පිටුපස්සට හැරුණේ ආයම හර්ෂගේ හඬ ඇහුණ හින්දා. මගේ අයියේ ඔයා ගාව ඉන්න මට පුළුවන් නේද අයියේ? ජීවිතේ පුරාවටම පැව හසරැල්ල මට තේරුණා එරසිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස එන්න මම දන්නවා ඔය දැත්
ඇත මට දෙන්න මම ගන්නවා මංගල දැක්කේ ලස්සන දෙව්දුවා. ඔව් ලස්සන ගවුමක් ඇඳගෙන පාට මල්වලින් පිරුණ මල් පොකුරක් අතේ තියාගෙන ඉන්නේ දෙව්දුවක්. මංගලට වචන තිබුණේ නෑ ගොතා ගන්නවත්. මංගලගේ වගේම හර්ෂිගේ ඇස්වලින් කඳුළු ගලා වැටෙන්න උන. ඔවුන්ටත් ඔවුන් වැළඳ ගන්නවා ඇර වෙනත් ආදරණීය යමක් මේ මොහොතේ තිබුණේ නෑ. ජය වේවා අපේ ආදරණීය යුවතපතින්ට ජය වේවා. තාරුගේ කටහඬත් එක්කම කාමරේ දොර පියන ඇරුණා. දුලා හර්ෂිගේ අම්මා අප්පච්චි නංගි විතරක් නෙමේ මංගලගේ අම්මයි නංගිද දොරෙන් ඇතුළට ආවේ ලස්සන කේක් එකකුත් අරගෙන. මුළු කාමරේ පුරාවටම තිබුණේ සතුට සැනසෙල්ල විතරමයි. හිනාවෙන් සුබ පැතුම් වලින් මුළු කාමරේම පිරුණා. මතක දින පුතේ කෙනෙක් පෙරලා බලන රෑ මට නම් නිදි නැතුවම් තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම් සිහිවන විටදි දැන් ඉවසුම් නෑ මටත් දවසක ඔයස් මගේ වෙන හින්දා නව යුවල කේක් එකත් කපලා මේ සුන්දර මොහොත සමරලා එයාලා වෙනුවෙන් සූදානම් වෙලා තිබුණ රාත්‍රී සංග්‍රහයද භුක්ති විඳි ජීවිතේ මෙතෙක් ලැබපු සතුටුම මොහොත ගත කරමින්. තාරු thank you තාරු. අනේ මට තේරෙන්නේ නෑ තාරු. ඔයාට පිං. හර්ෂි තාරුව වැළඳගත්තේ කඳුළු පුරවගෙන. මංගලත් තාරුට තෑන්ක්ස් කළේ මේ වෙච්ච හැම දේම උන විදිය ගැන දැනගත්තට පස්සේ. තාරු මට සමාවයන් මචං මම හිතුවේ විදිය ගැන මට ලැජ්ජයි. ඒවා හිතන්න එපා අයියේ. අපි දැන් එක පවුලක්. අපි හැමෝම සතුටින් ඉමු. හැමදාම. තරුමන් දිගේ පියබන්න දැන් විහාගේ කුලිසින් අහසින් එහා සිහිනය දිගේ පියවන්න නම් ආසයිතින් හිත කල ඒක නෙමේ. දැන් කීයටද හනිමූන් යන්න තියෙන්නේ? හැමෝම හයියෙන් hina වුණේ අපොයි මේ මංගලට තියෙන හදිස්සියක් කියලා විහිළු කරන ගමන්.